දශක 5කට වඩා වැඩි කාලයකට පස්සේ මනුෂ්‍ය වර්ගය ආයමත් සැරයක් හඳ දිහා ලොකු බලාපොරොත්තුවකින් බලන්න පටන් අරන්. හැබැයි මේක නිකම් ගවේෂණයක් විතරක් නෙවෙයි. මේක තමයි අභ්‍යවකාශ බලය අල්ලගන්න යන අලුත්ම තරංගය. හැබැයි ඉතින් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. අපි මීට කලිනුත් හඳට ගියානේ. එහෙනම් ඇයි මේ එකපාරටම මෙච්චර හදිස්සියෙන් ආයමත් යන්න දඟලන්නේ? අන්න ඒ ප්‍රශ්නට තමයි අපි අද පිළිතුරු හොයන්නේ. හොඳයි. මේ අලුත් ගමනේ නියමුවා වෙන්නේ NASA ආයතනය. ඒ අයගේ ප්‍රධාන සැලැස්මට තමයි ආටමිස් වැඩසටහන කියලා කියන්නේ. අපි බලමු මොකද්ද මේ ආටමිස් කතාව කියලා. ආටමිස් කියන්නේ එකපාර ඉවර වෙන දෙයක් නෙමෙයි. මේක අදියර කිහිපයක දිග කතාවක්. පළවෙනි පියවර ආටමිස් 1 ඒක 2022 දී සාර්ථකව කළා. මිනිස්සු නැතුව යානයක් හඳවට යවලා ආපහු ගෙන්න ගත්තා. ඊළඟට එන්නේ ආටමිස් 2. මේ පාර නම් මිනිස්සු යනවා. හැබැයි හඳට බහින්නේ නැහැ. වටේ රවුම ගහලා එනවා විතරයි. වැදගත්ම දේ තමයි ආටමිස් 3. අවුරුදු ගානකට පස්සේ මිනිස්සු ආයමත් හඳ මතට අඩිය තියෙනවා. අවසාන ඉලක්කය තමයි හඳ වටා කක්ෂගත වෙන ලූනා ගේට්වේ කියලා අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් හදලා හඳ මත ස්ථිරවම මිනිස්සුන්ව පදිංචි කරවන එක. මේ ගමනට පාවිච්චි කරන තාක්ෂණය නම් එසේ මෙසේ එකක් නෙවෙයි. Space Launch System. ඒ කියන්නේ SLS. රොකට් වෙනන තෙරපුම් බලය කිලෝග්‍රෑම් මිලියන 4කට කිට්ටුයි. පොඩ්ඩක් හිතන්නකෝ. ඒක හරියට අලි 22ක් එකපාර උඩට උස්සන වාගේ බලයක්. ඇත්තටම මේ තමයි මිනිස්සු මෙතෙක් නිර්මාණය කරපු බලවත්ම රොකට්ටුව. මේ මෙහිමේ තියෙන අවදානම ගැන පොඩ්ඩක් හිතන්න. ආටමිස් 2 එකේ යන ගගනගාමීන් ආපහු පෘථිවියට ඇතුළු වෙන්නේ පැයට කිලෝමීටර් 40200ක විශ්වාස කරන්නත් බැරි වේගයකින්. ඒ ගමන හරියට ගියොත් ඒ අය තමයි ඉතිහාසයේ වේගෙන්ම ගමන් කරපු මිනිස්සු වෙන්නේ. ඒ අධික වේගයයි ඝර්ෂණයයි දරා ගන්න එක මොනවා ලොකු අභියෝගයක්. වේගය විතරක් නෙවෙයි දුරත් වාර්තාවක්. ආටමිස් 2 මෙහෙයුමෙන් තමයි මිනිස්සු පෘථිවියේ ඉඳන් මෙතෙක් ගියපු වැඩිම දුර යන්න සැලසුම් කරලා තියෙන්නේ. කිලෝමීටර් 4,600කටත් වඩා. මේකෙම හිතා ගන්න පුළුවන් මේ වැඩේ කොච්චර දැවන්තද කියලා. හැබැයි මේ පාරේ ගමනාන්තය නම් අපි කලින් ගිය තැන නෙවෙයි. සම්පූර්ණයෙන්ම වෙනස්. ඇපොලෝ මෙහෙයුම් වගේ හඳේ මැදට නෙවෙයි මේ පාර කෙලින්ම යන්නේ හිරුවෙලියේ කවදාවත් නොවැටෙන හැමදාම කළුවරේ තියෙන හඳේ දක්ෂිණ ද්‍රව්‍යයට. ඉතින් හැමෝටම තියෙන ප්‍රශ්නේ තමයි ඇයි මේ දක්ෂිණ ද්‍රවයම? මොකන්ද එතන තියෙන විශේෂත්වය? හොඳයි. හේතුව තමයි වතුර. එහෙම කිව්වේ ඒ තියෙන ආවාට ඇතුලේ මිදුණු වතුර, ඒ කියන්නේ අයිස් විශාල ප්‍රමාණයක් තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඉතින් මේ වතුර බොන්න විතරක් නෙවෙයි ඊට වඩා ලොකු වැටක් ගන්න පුළුවන්. ඒ තමයි මේ වතුර හයිඩ්‍රජන් සහ ඔක්සිජන් වලට වෙන් කරලා රොකට් ඉන්ධන හදන්න පුළුවන්. හිතන්නකෝ හඳ කියන්නේ අනාගතයේ අඟහරුවට යන ගමන් වලට තියෙන ගැසලින් ෂෙඩ් එකක් වගේ වෙනවා. හැබැයි කතාවේ අසලේන කොටස ඒක නෙවෙයි. ඔය විද්‍යාත්මක හේතු ඔක්කොටම යටින් මේ තරම් හදිස්සි වෙන්න තවත් ලොකු හේතුවක් තියෙනවා. හොඳයි එහෙනම් බලමු මොකක්ද මේ දුවන දෙවිල්ලේ ඇත්තම රහස කියලා. මීට දශක ගානකට කලින් ඔන්නයිජ සැහැති ජොඩදී ජනාධිපති කෙනෙඩි කිව්වා මතකද? අපි හඳට යන්නේ ඒක ලේසි නිසා නෙවෙයි අමාරු නිසා කියලා. ඒ කියමන පිටිපස්සේ තිබුණේ බලවත් හේතුවක්. ඒ තමයි සෝවියට් සංගමයත් එක්ක තිබුණ සීතල යුද්ධයේ තරඟය. ඒක ජාතික අභිමානය පිළිබඳ ප්‍රශ්නයක්. ඔව් පළවෙනි අභ්‍යවකාශ තරඟයේ තිබුණේ සෝවියට් දේශයත් එක්ක. අද ඉතිහාසයේ ආයෙක් පාරක් නැවත සිද්ධ වෙනවා වගේ අලුත් තරඟකරුවෙක් කරලියට ඇවිත් ඉන්නවා. ඒ අලුත් ප්‍රබලම තරඟකරුවා තමයි චීනය. චීනෙට තියෙන යාළගෙම ලොකු සැලැස්මක්. ඒකට කියන්නේ ILRS. ඒ කියන්නේ ජාත්‍යන්තර චන්ද්‍ර පර්යේෂණ මධ්‍යස්ථානය. මේකට රුසියාවත් එකතු වෙලා ඉන්නවා. පුදුමයකට වගේ එයාලගේ ඉලක්කය වෙලා තියෙන්නේ හඳේ දක්ෂිණ ධ්‍රුවයේම ස්ථිර මධ්‍යස්ථානයක් හදන එක. මේක කෙලින්ම ආටමිස් වැඩසටහනට තියෙන අභියෝගයක්. චීනයේ ක්‍රමවේදය හරිව වෙනස්. ඒගොල්ලෝ කලබල වෙන්නේ නැහැ. හිමින් හැබැයි ස්ථාවරව පියවරෙන් පියවර ඉස්සරහට යනවා. බලන්න එයාලා දැනටමත් කිසිම අසාර්ථක වීමක් නැතුව රොබෝ යාන දක්ෂිණ ධ්‍රුවයට යවලා එහෙන් පස සාම්පල්ලත් අරන් එවිලා තියෙනවා. ඊළඟට 2028 වෙද්දී රොබෝලව යොදාගෙන බේස් එක හදන්න පටන් ගන්නවා. ඊට පස්සේ අවුරුදු කිහිපයක් යටිතල පාසුකම් හදලා 2035 වෙද්දී මිනිස්සු යවලා ස්ථිරවම එහෙ නතර වෙන්නයි සැලැස්ම. ඉතින් දැන් අපි ඉන්නේ දැවැන්තයන් දෙන්නෙක්ගේ සැලසුම් දෙකක් මැද. අපි මේ දෙක පැත්තකින් තියලා බලමු මොනවද වෙනස්කම් කියලා.
මුලින්ම බලමු ඇමරිකාවේම පරණ ගමනයි අලුත් ගමනයි. ඇපලෝ කියන්නේ ෆ්ලෑග් ඇන් ෆුට්ප්‍රින්ට්ස් මෙහෙයුමක්. ඒ කියන්නේ කොඩියක් ගහලා සපත්තු පාරවල් ටිකක් තියලා දිනුම් ලකුණු කරලා එන එකක්. ඒත් ආටමිස් එහෙම නෙවෙයි. ඒක හදේ නවතින්න එතන ඉඳන් අඟහරුට යන්න පාරක් හදාගන්න යන දිග ගමනක්. තාක්ෂණයත් සම්පූර්ණයෙන්ම වෙනස්. එදා ඇනලොග් අද ඩිජිටල්. දේශපාලනයත් එදා සෝවියට් සංගමය අද චීනය. හොඳයි දැන් බලමු අද දවසේ තරඟකරුවන් දැන්නවා. ඇමරිකාවේ ආටමිස් වැඩසටහනට රටවල් 25කට වඩා එකතු වෙලා ඉන්නවා. ඒ වගේම SpaceX වගේ පෞද්ගලික සමාගම්වල ලොකු සහයෝගයක් තියෙනවා. චීනයේ වැඩසටහන සම්පූර්ණයෙන් රාජ්‍ය පාලනය යටතේ යන්නේ. ප්‍රධානම යාළුවා රුසියාව. කාලරාමෝ ගත්තොත් ඇමරිකාව 2030 ඉලක්ක කරනකොට චීනය 2035ට ඉලක්ක කරලා තව ටිකක් කල් අරන් වැඩේ කරනවා. වැදගත්ම දේ තමයි අවදානම ඇමරිකාව අලුත් තාක්ෂණයත් එක්ක ලොකු අවදානමක් ගන්නවා. ඒත් ඒක සාර්ථක වුණොත් ප්‍රතිඵලයත් ලොකුයි. චීනය යන්නේ අවදානම අඩු දැනටමත් ඔප්පු කරපු තාක්ෂණයක හෙමින් නමුත් සහතික ගමනක්. ඉතින් මේ හැමදේම එක්ක හඳේ අනාගතය කොයි වගේ වෙයිද? මේ තරඟේ කොහෙන් කෙලවර වෙයිද? විශේෂඥයන්ගේ මතය සාරාංශ කළොත් මෙහෙමයි. ආටමිස් වැඩසටහනේ තාක්ෂණය ඉතාම ඉහළයි. හැබැයි ඒකත් එක්කම යන අවදානමත් වැඩි. අනික් පැත්තෙන් චීනයේ ක්‍රමානුකූල අවදානම අඩු ක්‍රමය නිසා හඳමත පළවෙනියටම තිරසාර ජනාවාසයක්. ඒ කියන්නේ ස්ථිරව මිනිස්සු ඉන්න තැනක් හදන්න වැඩිම සම්භාව්‍යතාවක් තියෙන්නේ චීනයට කියලායි ගොඩක් දෙනෙක් විශ්වාස කරන්නේ. මේ තරඟේ අවසානය සමහරවිට බෙදුණු හඳක් වෙන්න පුරුවන්. ඒ කියන්නේ හරියට අපේ පෘථිවියේ දේශපාලන බලකලාප තියෙනවා වගේ හඳත් ඇමරිකාවට සහ චීනයට අයිති කෑලිවලට බෙදිලා යන එකක්. එකම එක හඳයි. හැබැයි අධිරාජ්‍යයන් දෙකක්. මේක ඇත්තටම මනුෂ්‍ය වර්ගයා තබන ඊළඟ යෝධ පිම්මද? එහෙමත් නැත්නම් අපි පෘථිවියේ තියෙන තරංගයයි ගැටුම් ටිකයි අභ්‍යවකාශයටත් අරගෙන යන ගමනක පටන් ගැනීමද? ඒක තමයි අපිට ඉතින් ඉතුරු වෙන්නේ.